මල්ලතුස අස්ගිරි මහානායක හඳුන් වහන්සේ බැහැ දකින්නට මමත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාත් පැමිණියේ රටේ පවතින වර්තමාන සමාජ දේශපාලන තත්ත්වය පිළිබඳව උන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා රජය කරගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවත් උන්වහන්සේලා දැනුවත් කරලා උන්වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලබා ගන්න විශේෂයෙන්ම දිට්වා සුලිකුණාටුවෙන් සහ ආපදාවෙන් පසු රට යලි ගොඩනැගීමේ රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහන අපි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒකෙදී අංශ ගණනාවක් දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු තිබෙන්නේ තිබෙන තනින් රට ඉහළට එසවීම. ඒ සඳහා සියලු දෙනාගේ දායකත්වය අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීම තමයි මේ ගමනේ බලාපොරොත්තුව. ඒ වගේම පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියානු අගමැතිවරයා ලංකාවට පැමිණියාම එතුමා ජනපතිතුමත් එක්ක කතා බහ කරගත්තා. ඉන්දියාවේ සර්වඥ ධාතු ලංකාවේ ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා මෙහි වැඩම කරවන්නට. ඒ අනුව පෙබරවාරි 4 වෙනිදා සිට 11 වෙනිදා දක්වා කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී මේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් දින 7ක් පුරා පැවැත්වෙනවා. ඒ සම්බන්ධෙනුත් මහානායක හඳුන් වහන්සේලා දැනුවත් කිරීම මගේ ගමනේ බලාපොරොත්තුවක් වුණා. ඔව් නිදහස් දිනේදී තමයි සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ. එය පෙබරවාරි 11 වෙනිදා දක්වා ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. බුද්ධ අමාත්‍යාංශයත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් සාකච්ඡා කරගෙන පරිදි පෙබරවාරි 4 වෙනිදා සවස් 3 සිට සර්වඥ ධාතු ප්‍රදර්ශනය ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන්නට කටයුතු සම්පාදනය කරමින් පවතිනවා.